ට්‍රූලි ලංකා YouTube channel එකට එකතුලා ඉන්න යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් අදත් ලස්සන දවසක් උදා වෙලා තියෙනවා ඔයගලන්ට පේනවනේ. ඉතින් අද vlog එකෙන් මං ගේන්නේ නවසීලන්තේ volunteer කෙනෙක් විදිහට මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. අද අඟහරුවාද දවසක්. අද මම volunteer කරන්න යන තැන යාළුවන්ට පොරොන්දු වුණා කිරිබත් හදාගෙන එනවා කියලා. ඉතින් උදේම නැගිටලා කිරිබත් හදාගෙන පුළුවන් විදිහට කට්ට සම්බල් ටිකකුත් හදාගත්තා. ඒකම දවල්ට කන්න කෑම එකත් හදාගත්තා. මම volunteer කෙනෙක් විදිහට වැඩ කරන්නේ St. Vincent Paul Society එකෙන් කරගෙන යන්නේ විනිස් charity shop එකේ retail සහ admin assistant කෙනෙක් විදිහට. වැඩ ටික නම් ඉවරයි. දැන් එහෙනම් අපි යමු. හිනහැමුද ආයත් වාරක් මුණගැහුණු තන් පහු කරන්න ඇවිත් හිත සංසුන් කරනා ගමන් දෙනෙත පියෝවිලා දෙතොල්සි වුණා ඇකේ ගෙවනු කාලේ කීයද ප්‍රයිස් කරන්නේ? 1 1 දාන්න. මේක 15 නේ. මේක දාමු $5 දාමුනේ. මේක 5 දාන්න. අර දෙක දාන්න 15 ගානේ. $1 කොහොමද හොඳයිද? ඉතින් මම දැන් ඔයගලන්ට පෙන්නන්නම් මෙතන process එක කොහොමද වෙන්නේ කියලා. අපි එහෙනම් යමු warehouse එකට. ඔයගලන්ට පේනා නේද? මේ තියෙන්නේ ඔක්කොම අපිට donations හම්බ වෙච්ච ඒවා. මේ දවස්වල Christmas season එක නිසා අපිට හැමදාම වගේ donations හම්බ වෙනවා. මේ හම්බෙන හැම donation එකක්ම quality control කරලා පාවිච්චි කරන්න බැරි ඒවා අයින් කරලා හොඳම දේවල් තමයි අපි shop එකට දාන්නේ. quality control process එකෙන් පස්සේ අපි මේ තෝරගන්න items මේ විදිහට වෙන වෙනම box වල දාලා තියෙනවා pricing වලට. මෙතන ඉන්න staff එක හරිම හොඳයි. ඒගොල්ලෝ මුලින් ඉඳන්ම අපිට මේ process එක හොඳට කියලා දුන්නා. මම දැන් මෙතන volunteer කරන්න පටන් අරන් මාස 3ක් විතර වෙනවා. මේ මාස 3 ඇතුළත මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් අපි බලමු මේ process එකෙන් පස්සේ මේ items shop එකේ display කරලා customers ලට කොහොමද විකුණන්නේ කියලා. ඔන්න කකුල් හතරේ යාළුවෙකුත් අද ෂොප් එකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි එයා නම් අද බඩු ගත්තේ නැහැ. මොනවද කියන්නේ? හතරක් වුණා. ඒ කියන්නේ දැන් ෂොප් එක වහන වෙලාවත් හරි. හතර වුණාම අපි ෂොප් එක ක්ලෝස් කරලා මුලින්ම කරන්නේ සේල්ස් රිපෝට්ස් ටික print කරගන්න එක. ඊට පස්සේ අපි කෑෂ් ටික කවුන්ට් කරලා ටිල් එක බැලන්ස් කරනවා. සල්ලි කවුන්ට් කරලා See you. see you Thanks. එහෙනම් නැවත හමුවෙමු. ඔන්න ඔහොම තමයි මගේ volunteer වැඩ කරන දවසක් ගෙවෙන්නේ. මං හිතනවා ඕගලන් දිගටම වීඩියෝ එක බලන්න ඇති කියලා. ඒ වගේම ඕගලන් ඕක්ලන්ඩ් වල ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඕගලන්ටත් පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.